සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ඔයාලා හැමෝටම ඉතින් ඔයාලා මේක තුලා තියෙන ස්ක්‍රැපි ටෙක්නොලොජි YouTube channel එක ගත්තක ඉතින් ඔයාලා දන්නවා ඔයාලට එදිනෙදා ජීවිතේදී වැදගත් වෙන ගොඩක් දේවල් ගැන මම මේ YouTube channel එකේ වීඩියෝස් අරන් එනවා කියලා. අද ගෙනල්ලා තියෙන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මට මේ වීඩියෝ එක කරන්න කියලා ගොඩක් දෙනෙක් ඉල්ලුවා. ඉතින් එයාලගේ ලොකුමටම තිබ ප්‍රශ්නයක් තමයි මේක. ඉතින් ඔයාටත් මේ ප්‍රශ්නේ මේ විදිහටම තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්න ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. හරි. ඉතින් මම කියන්න මොකක් ගැනද කතා කරන්න කියලා. ඉතින් ඔයා ගොඩක් වෙලාවට ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ වගේ කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. සහ ඔයාගේ ෆෝන් එක හිර වෙනවා නම් මොකක්ම හරි නිසා හිර වෙනවා නම් මේ වගේ අයටත් අද මේ මම කතා කරන වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක වටිනවා නම් කමෙන්ට් එකකුත් දාන්න මතක ඇතුව. ඉතින් ලයික් එකකුත් දාලා වීඩියෝ එකට පොඩි සපෝට් එකකුත් දෙන්න. හරි ගොඩක් වෙලාට මට එන මැසේජ් වල තියෙන දෙයක් තමයි අයියේ මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක GB 16යි ඒත් මගේ ෆෝන් එකේ WhatsApp app එකටම GB 4ක් 5ක් ගිහිල්ලා තියෙනවා මම මොකද කරන්නේ ගොඩක් වෙලාට ෆෝන් එක හිර වෙන්න ගන්නවා සමහරක් app ඇතුළට යාට යන්නවත් බෑ force stop කියලා මෙන්න මේ විදිහට මැසේජ් එකක් ඇවිල්ලා app එක නිකම්ම අයින් වෙලා යනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන අය ගොඩක් ඉන්නවා. ඉතින් ඔයාටත් මේ ප්‍රශ්නේ මේ විදිහටම තියෙනවා වෙන්න පුළුවන්. සමහරක් අයගේ ස්ටෝරේජ් එක කිසිම දෙයක් මුකුත්ම නැතත් යාලා ෆෝන් එකට කිසිම app එකක් දාලා නැතත් යාලගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක සෑහෙන පිරලා තියෙනවා. ඉතින් මේ වගේ අයටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි. මම කියලා දෙනවා සම්පූර්ණයෙන්ම ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ප්‍රශ්නෙට විසඳුමක් ගන්න කොහොමද අපි කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා සම්පූර්ණයෙන් මම කියලා දෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නේ ගොඩක් දුරට එන්නේ මේ GB 16ක් GB 32ක් මේ වගේ GB ගානක් තියෙන ෆෝන්ස් වලට තමයි. ඉතින් එහාට තියෙන ෆෝන්ස් වලට මේ ප්‍රශ්නේ ලොකුවට එන්නේ නැහැ. එයාලට මේ හිර වෙන ප්‍රශ්නේ ෆෝන් එක හිර වෙන ප්‍රශ්න නම් අනිවාර්යයෙන්ම එනවා. මොකද ඇප් දෙක තුනක් පාවිච්චි කරනකොට එයාලගේ ෆෝන් එකේ RAM එකේ කිසිම ඉඩක් නැති වෙනවා. ඉතින් මේ නිසා ඒ හිර වෙන ප්‍රශ්න නම් අනිවාර්යෙන් එනවා. ඒකට විසඳුමකුත් මම මේ වීඩියෝ එකෙන් කියනවා. අපේ ෆෝන් එක හිර වෙනවා නම් ඒකට කොහොමද හරියටම අපි විසඳුමක් ගන්නෙ? මේ දේවල් වලට අපිට මොනවාද අන්තිමට කරන්න පුළුවන් හොඳම විසඳුම මේ හැමදේම ඔයාලට මම මේ වීඩියෝ එකේ ඉතාම සරලව විදියට පැහැදිලි කරනවා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපි දැන් එහෙනම් ගිහිල්ලා බලමු මම මේ කොහොමද මේ ස්ටෝරේජ් ප්‍රශ්නට විසඳුමක් ඔයාලට අරන් එන්නේ කියලා. හරි මුලින්ම අපි බලමු ඔයාගේ ෆෝන් එකේ මොකක්ම හරි ඇප් එකක් ඇතුළට ඔයාට යන්න බැරි කමක් තියෙනවනම් මොකක්ම හරි අපි හිතමුකෝ ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා නිසා ඔයාට අදාළ ඇප් එක ඇතුළට යන්න බෑ නිකම්ම අයින් වෙලා යනවා කියලා. මෙන්න මෙහෙම අයට තමයි මම දැන් මේ පළවෙනි විසඳුම කියලා දෙන්න යන්නේ. මෙහෙම වෙනවා නම් ඔයාගේ මුලින්ම ඔයා කරගන්න ඕනි දේ තමයි ඔයාට ඒ අදාළ ඇප් එක ඇතුළට යන්න. උදාහරණයක් විදිහට අපි හිතමු YouTube ඇප් එක ඇතුළට ඔයාට යන්න බෑ force stop කියලා මැසේජ් එකක් ඇවිල්ලා නිකම්ම අයින් වෙලා යනවා. හරි මෙහෙම කෙනෙක්ට තමයි මම මුලින්ම කියලා දෙන්නේ. ඔයා මේ විදිහට මේ ඇප් එක ටච් කරගෙන ඉන්න. හරි. මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා about කියලා තැනක්. මෙන්න මෙතන. මේක ටච් කරගන්න. හරි. මේක ටච් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා force stop කියලා setting එකක්. මෙන්න මේ විදිහට නිකන් setting ලකුණක් වගේ එකක්. මෙන්න මේක ටච් කරගන්න. හරි. ටච් කරගෙන මෙන්න මේ විදිහට ඕකේ කරගන්න. ඕකේ බටන් එක ක්ලික් කරගන්න. හරි. මෙච්චරයි කරගන්න ඕනේ. ඊළඟට ඔයා කරන්න තියෙන්නේ Play Store app එකට යන්න. Play Store app එකට ගිහිල්ලා බලන්න. අර YouTube app එකට අප්ඩේට් එකක් ඇවිල්ලාද කියලා මේ විදිහට YouTube කියලා සර්ච් කරන්න. YouTube කියලා සර්ච් කරලා බලන්න මෙන්න මෙතන අප්ඩේට් කියලා බටන් එකක් ඔයාගේ තියෙන්නේ කියලා. මෙහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම අප්ඩේට් බටන් එක ක්ලික් කරගන්න. නැත්නම් ඔයාට පුළුවන් නිකම්ම මේ විදිහට ඕපන් කරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් uninstall බටන් එක ක්ලික් කරලා ආයෙ පාරක් install කරලා ඊට පස්සේ මේ app එක ඕපන් කරගන්න. මෙන්න මෙහෙම කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාට වැඩ කරන්නේ නැති ඇප් එකක්. ඒ කියන්නේ නිකම්ම ඇප් එක ඇතුළට යනවා නම් අයින් වෙනවා නම් මෙන්න මේ වැඩේ කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාගේ මේ ඇප් එක ඇතුළට ඔයාට යන්න පුළුවන් වෙයි. දෙවෙනි සෙටින් එක තමයි මම කතා කරන්නේ. අපි හිතමු ඔයාගේ ෆෝන් එක ඔන් කරනකොටම ෆෝන් එක ෆ්ලෝ කියලා. ඒ කියන්නේ අපිට ෆෝන් එක හිර වෙනවා වගේ නම් වැඩක් කරගන්න බැරි නම් සහ අපි මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරනකොට අපි හිතමු මොකක් හරි YouTube වීඩියෝ එකක් අපි බල ඉන්නවා කියලා. මේ වෙලාවේ ෆෝන් එක හිර වෙන්න ගන්නවා. YouTube වීඩියෝ වලට බලා ගන්න බෑ. ගොඩක් අපහසුතාවයක් ඇති වෙනවා. ඒ වගේම වාට ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා කියලා හිතන්න. නැත්නම් අපි හිතමු වෙනත් ඇප් එකක් පාවිච්චි කරගෙන ඉන්නවා. මේ වෙලාවේදී ඔයාගේ ෆෝන් එක හිර වෙන්න ගන්නවා. ගොඩක්ම හිර වෙන්න ගන්නවා. මේ වගේ වෙලාවට තමයි ඔයා මන් දැන් මේ කියලා දෙන විසඳුම කරන්න ඕනේ. හරි. ඔයා මුලින්ම කරගන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන settings. මෙන්න මේ විදිහට notification bar එක පල්ලයට අදින්න. ඇද්දට පස්සේ ඔයාට මෙන්න මෙතන setting ලකුණක් බලා ගන්න පුළුවන්. හරි. මේක ටච් කරගන්න. ඊළඟට චුට්ටක් මේ විදිහට පල්ලයට එන්න.
හරි. මේ විදිහට පල්ලයට ආවට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් device care කියලා setting එකක්. ඔයාගෙත් මේක මේ විදිහටම තියෙනවා. ක්ලික් කරගන්න. හරි. ක්ලික් කරගත්තට පස්සේ මගේ නම් දැන් good කියලා තමයි තියෙන්නේ. කියන්නේ මගේ දැන් ෆෝන් එකේ කිසිම app එකක් හිර වෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ good කියලා තියෙන්නේ. ඔයාගේ මෙතන bad කියලා හරි මොකක්ම හරි විදිහකට තියෙන්න පුළුවන්. ඔයා එතකොට කරගන්න ඕනි දේ තමයි මෙන්න මේ optimize now කියලා බටන් එකක් තියෙන්නේ. ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න ඕනි. හරි. මේක ක්ලික් කරගත්තට පස්සෙත් මොකද වෙන්නේ කියලා මම කියන්නම්. මෙතනදී මේ හරි ලකුණු ටිකක් ඔයාගේ හරියටම වැටෙනවා නම් ඔයා වැඩේ සාර්ථකව කරලා. මෙතනදී වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ ඔයා දන්නේවත් නැතුව ෆෝන් එක ඇතුලේ වැඩ කරනවා නම් මොනවා හරි ඇප් එකක්. ඒ දේවල් මේකින් ඕෆ් කරලා දානවා. ඒ වගේම මොනවා හරි ෆයිල්ස් මොනවා හරි තියෙනවා නම් අනවශ්‍ය දේවල් ඒව ඔක්කොම ඩිලීට් වෙලා යනවා. මේ විදිහට RAM එක මොනවාට හරි දෙයකට අරගෙන තියෙනවා. ඔය ෆෝන් එකේ RAM එක මොකක් හරි දෙයකට වැඩිපුර පාවිච්චි වෙනවා නම් මෙන්න මේක ඕෆ් වෙලා යනවා. ඒ වගේම බැටරිය මොනවාට හරි ඇප් එකකට වැඩිපුර යනවා නම් ඒකත් ඕෆ් වෙලා යනවා. මේ වගේ දෙයක් තමයි මෙතනදී සරලවම වෙන්නේ. මම හිතනවා ඔයාට ගොඩක්ම පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. ඊළඟට මේ done කියන බටන් එක ටච් කරගන්න. මෙච්චරයි කරගන්න ඕනේ. ඊළඟට ඔයාට great කියලා මැසේජ් එකක් මෙතනදී බලා ගන්න පුළුවන්. හරි. මම ඔයාලට දැන් තවත් සරල ක්‍රමයක් කියලා දෙන්නම් මේ දේ කරන. ඔයාට මේක ඔයාගේ ෆෝන් එකේ හෝම් එකට දාගන්න පුළුවන්. ගොඩක්ම ලේසි. එතකොට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේව ටච් කරගෙන ඉන්න හෝම් ස්ක්‍රීන් එක. ඊළඟට මෙන්න මෙතන තියෙනවා කොටු ටිකක් වගේ එකක්. widgets කියලා තමයි තියෙන්නේ. මෙන්න මේක ටච් කරගන්න. හරි. මේක ටච් කරගත්තට පස්සේ චුට්ටක් පහළට යනකොට මෙන්න මෙතනක් තියෙනවා ඔයාට device care කියලා setting එකක්. මෙන්න මේක ටච් කරගන්න. හරි. මෙතනදී දෙකක් තියෙනවා. මම නම් කියනවා ඔයාලට මෙන්න මේ 4 ගුණ කිරීම එක කියලා තියෙන්නේ. මෙන්න මේක ගන්න. මේක මෙහෙට ටච් කරන් ඇවිල්ලා මෙන්න මෙතනට දාගන්න. හරි. ඊළඟ මේ size එක චුට්ටක් adjust කරගන්න පුළුවන්. හරි. දැන් අපි හිතමු මොකක්ම හරි වෙලාවක ඔයාගේ ෆෝන් එක හිර වුණා කියලා. මෙන්න මේක බටන් එක විතරයි ඔබන්න තියෙනවා ඔයාලට. හරි. මෙච්චරයි කරන්න තියෙන්නේ. එතකොට ඔයාගේ ෆෝන් එකේ ස්පීඩ් වෙනවා. ඔයාලට මේ විදිහට පොඩි මැසේජ් එකකුත් එනවා ෆෝන් එක ඔප්ටිමයිස් වුණා කියලා. මේ දේ ඔයා කරගන්න ඕනි කොයි වෙලාවටද කියලාත් මම කියන්නම්. අපි උදාහරණයක් විදිහට ෆෝන් එක ඔන් කරනවානේ. ඔන් කරපු ගමන් ඔයා මෙන්න මේක අනිවාර්යයෙන්ම ටච් කරගන්න. හරි. ඊළඟට අපි හිතමු මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරනවා කියලා. මේ ඇප් එක පාවිච්චි කරන අතරතුරදී ඔයාට නිකන් ස්ලෝ ගතියක් දැනුනොත් ෆෝන් එකේ ඉක්මනින්ම බෑ හෝම් එකට ඇවිල්ලා මෙන්න මේක ටච් කරගන්න. හරි. මේ විදිහට කරන්න පුළුවන්. නැත්නම් අපි හිතමු ඔයා මේ ඇප් එක පාවිච්චි කරලා ඉවරයි කියලා. මේ වගේ වෙලාවටත් ඔයා මේක ටච් කරගන්න. මෙන්න මේ දේ වාසි කියන්නම් මං. අපි හිතමු ඔයා ඇප් එකක් පාවිච්චි කර කර ඉඳලා මේ ඇප් එකෙන් අයින් වෙලා ඊළඟ ඇප් එකට යනවා කියලා. ඔයාට අර ඇප් එක අයින් කරන්න අමතක වෙලානේ. එතකොට ඔයා මෙන්න මේක ටච් කරනවා කියන්නේ අර කලින් පාවිච්චි කරපු ඇප් එක සම්පූර්ණයෙන්ම ෆෝන් එකේ RAM එකෙන් අයින් වෙලා යනවා. එතකොට ෆෝන් එක හිර වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි සරලවම මෙන්න මෙතනදී වෙන්නේ. මං හිතනවා ඔයාට ගොඩක්ම පැහැදිලි කියලා. හරි. මං දැන් ඔයාට කියලා දෙන්නත් ඔයාට ගොඩක්ම වටින දෙයක්. අපි හිතමු ඔයාගේ ෆෝන් එකේ මොනාට හරි දන්නේවත් නැති දේවල් වලට ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක පිරීලා කියලා ඇප්පුත් නැහැ ඔයාගේ ෆෝන් එකේ මුකුත් නැහැ ඒත් ඔයාගේ ෆෝන් එකේ ඇප් ස්ටෝරේජ් එක සෑහෙන පිරීලා කියලා හිතන්න මේම දේවල් වෙනවා මොකද සාමාන්‍ය GB 16ක් වගේ තියෙන ෆෝන් එකක් ඇතුලේ ෆෝන් එකේම ඇප් වලට ත්‍රෝ ඉන්ස්ටෝල් කරන ඇප් වලට වගේ දේවල් වලට ඉඩ පිරුණාම ඔයාට ඉඩ ඩිංගක්වත් නැති වෙනවා මේ වගේ දේවල් වෙනවා ගොඩක් අයගේ WhatsApp එකම ඇති GB 5 4 මේ වගේ ඇති ඉතින් මේ වගේ යට තමයි මම මේ විසඳුම කියලා දෙන්නේ ඔයාට සරලවම ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න පුළුවන් හරි මෙතන තියෙනවා apps කියලා setting එකක් ලේසිය ඔයාට හොයාගන්න මේ විදියට පොඩ්ඩක් පහළට ආවට පස්සේ මෙතන apps කියලා setting එකක් තියෙනවා මේක ක්ලික් කරගන්න හරි මෙතනදී ඔයාට ෆෝන් එක ඇතුලේ තියෙන apps 168ක් මගේ තියෙනවා. ඔයාගෙත් මෙතනත් පෙන්නයි apps කොච්චර තියෙනවද කියලා. ඔයා කරගන්න ඕනේ මෙන්න මේකේ තියෙන හැම app එකකම cache file delete කරලා දාන්න ඕනේ. මම මොකද්ද මේ cache file කියන එක කියලා දෙන්නම්. අපි උදාහරණයක් විදිහට ගමුකෝ. මෙතන ෆෝන් එකට මෙන්න app එකක් ගමුකෝ. මෙන්න මේ විදිහට මම මෙන්න මේ app එකක් ටච් කරගන්නවා. හරි. මේකේ තියෙනවා පොඩ්ඩක් පල්ලයට ආවට පස්සේ ස්ටෝරේජ් කියලා එකක්. ඔයාගේ අනිවාර්යයෙන්ම මේක මේ විදිහටම තමයි තියෙන්නේ. ටච් කරගන්න. මෙන්න මෙතන තියෙනවා cache file කියලා එකක්. clean button එකක් එක තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන cache කියලා තැනක් දෙනවා. මෙන්න මේ cache කියන එකේ කිලෝබයිට් 8.19 මගේ පිරලා තියෙනවා. ඉතින් ඔයාගේ මෙතන MB 8ක් MB 10ක් මෙහෙම තියෙන පුළුවන්. ඉතින් මෙතනදී පිරෙනවා කියන්නේ ෆෝන් එකේ මෙමරියෙන් තමයි මේ දේ පිරෙන්නේ. ඒ නිසා මේ වගේ අනවශ්‍ය ෆයිල්ස් වලට ඉඩ පිරෙන්න දෙන්න හොඳ නැහැ. මෙන්න මෙතන clear cache කියන බටන් එක ක්ලික් කරන්න. හරි. මේ දේ කරා කියලා ඔයාගේ ෆෝන් එකේ තියෙන
ඇප්ස් වල තියෙන data නැති වෙන්නේ. අපි හිතමු මේ දේ WhatsApp එකට කරා කියලා. එහෙම කරොත් ඔයාගේ ෆෝන් එකේ WhatsApp එක ඇතුලේ තියෙන දේවල් නැති වෙන්නේ නැහැ. ඉතින් ඔයා මේ clear data නෙමෙයි දෙන්න ඕනේ. clear cache කියන එක තමයි දෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න. clear data දුන්න ගාම ඔයාගේ මේ app එක ඇතුලේ තියෙන හැමදේම නැති වෙලා යනවා. clear cache කියන එක තමයි දෙන්න ඕනේ. මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා. තවත් app එකක් අරන් ඔයාලට මං කරලා පෙන්නන්නකෝ තවත් පැහැදිලි වෙන්න. හරි. අපි ටිකක් ලොකු app එකක් ගමු. ඔයාලට බලා ගන්න පුළුවන් මේ bus simulator කියන game එක. මේක GB එකකට ලං වෙන්න තියෙනවා. ඉතින් ගොඩක් ලොකු app එකක්. මේක මම ටච් කරගන්නවා. හරි. අපි බලමු මේකේ cache data කොච්චර තියෙනවද කියලා. මේ storage ඇතුළට යනවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් cache data MB 8ක් තියෙනවා මෙන්න මෙතන. මේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ තනිකරම වැඩ කරන්නේ නැති files. cache data කියන්නේ ඔයා මේ app එක game එක play කරාට පස්සේ චූටි files හැදෙනවා phone එක ඇතුලේ. මේ දේවල් වගේ ඇහැටවත් පේන්නේ නැහැ. හැංගිලා තමයි තියෙන්නේ. ඉතින් මේ දේවල් delete වෙලා යන දෙයක් තමයි මේ clear cache කියන එක වෙන්නේ. හරි මං හිතනවා මේ දේ ඔයාලට පැහැදිලි කියලා. මම දැන් මේ වීඩියෝ ටච් කරා. ඔයාලට බලා ගන්න පුළුවන් අරක නැති වෙලා ගියා. මේක කරා කියලා ඔයාගේ ෆෝන් එකේ මේ ඇප් එක ඇතුලේ තියෙන කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. ෆෝන් එකේ තියෙන ඒ ඇප් එකේ හැදිලා තියෙන අනවශ්‍ය ෆයිල් ටික තමයි නැති වෙලා යන්නේ. මේ විදිහටත් කරගන්න ෆෝන් එකේ ස්ටෝරේජ් එක ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. හරි ඊළඟටත් මම ඔයාලට කියලා දෙන්නම් ගොඩක් වැදගත් දෙයක්. ෆෝන් එකේ තියෙනවා දැකලා ඇති මෙන්න මේ විදිහට අනවශ්‍ය ඇප් ගොඩක්. මම දැන් ඔයාලට ඉස්සෙල්ලත් කියවනේ ෆෝන් එකටම එනවා ඇප් ගොඩක්. මේ ඇප් වලට ගොඩක් data යනවා අපේ ෆෝන් එකේ. කියන්නේ ස්ටෝරේජ් එක යනවා. ඉතින් මේ දේවල් අපිට අයින් කරගන්න විදිහක් නෑ. සමහරක් වෙලාවට මේ ඇප් ෆෝන් එකෙන් අන්ස්ටෝල් වෙලා යන්නෙත් නෑ. ඉතින් මේ දේ කරගන්න අපිට ක්‍රමයක් තියෙනවා. ඇප් එක අන්ස්ටෝල් කරගන්න බැරි වුණත් මේ ඇප් එක ෆෝන් එකෙන් disable කරලා දාන්න අපිට පුළුවන්. ඉතින් මේකට ඔයාලට මේ වගේ disable application කියලා apps තියෙනවා Play Store එකේ. කියන්නේ system එකට එන default application uninstall කරලා දාන්න පුළුවන් apps තියෙනවා Play Store එකේ. ඉතින් මේ වගේ එකක් ඔයාලට හොයාගන්න පුළුවන්. මම උදාහරණයකට ඔයාලට පෙන්නන්න app එකක් download කරා. disable app කියලා ගහුවට පස්සේ මේ විදිහට මට app එකක් ආවා. මම මේ app එක චුට්ටක් open කරලා බැලුවා. මේකෙදි තියෙනවා අපිට disable කියන option එක. මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන හැම ඇප් එකම මෙතනදී පෙන්නනවා. ඉතින් මේ දේ ඔයාලට settings ඇතුළට ගිහලා කරගන්නත් පුළුවන්. මම ඔයාලට පෙන්නන්න සරල නිසා මේ විදිහට ඇප් එකක් තෝරගත්තා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් එක එක apps තියෙනවා. ඉතින් සමහරක් app වලට කියලා තියෙන ඉඩ ප්‍රමාණය මේ වගේ දේවල් ඔයාලට මෙතනදී පෙන්නනවා. මේ app එක ඇතුළේ තියෙන files ප්‍රමාණය. ඉතින් මේ Botium කියන app එක ඇතුළේ files 2503ක් තියෙනවා. ඉතින් මේ app එක අස්සට ගියා. මේ විදිහට මම දැන් මේ app එක disable කරලා දාලා තියෙන නිසා enable කියලා තමයි පෙන්නන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝන් එකේ apps ගොඩක් තියෙනවා. මේ app ඔක්කොම ඔයාලට disable කරලා දාන්න පුළුවන්. මෙතනින් මේ option එකෙන් මේ app එකෙන් ඔයාලට ඉදේ කරලා දාන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මෙන්න මෙතන තියෙනවා මේ Android ලකුණ තියෙන්නේ. මෙන්න මේ apps කවදාවත් ඔයා disable කරලා දාන්න එපා. මෙහෙම disable කරලා දැම්මොත් ඔයාගේ ෆෝන් එකේ system එකට මොකක් හරි damage එකක් වෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් මෙන්න මේ ලකුණ තියෙන්නේ. හොඳට බලා ගන්න මෙන්න මේ ලකුණ තියෙන apps කවදාවත් අයින් කරන්නවත් මුකුත්ම කරන්න යන්න එපා. ඔයාට මේ විදිහට logos වගේ තියෙන ඒවා අයින් කරලා දාන්න. ඉතින් මේ වගේ ෆෝන් ඔයාට වැදගත් වෙන ඒවා අයින් කරන්න යන්න එපා. අනවශ්‍ය දේවල් ඔයාට මෙතනදී මේ විදිහට click කරලා disable කරලා දාන්න පුළුවන්. ඉතින් මේ විදිහේ app අයින් කරන්න එපා කොයිම වෙලාවකවත්. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් ෆෝන් එකේ වැදගත් නැහැ කියලා හිතෙන දේවල් ඔයාට disable කරලා දාන්න පුළුවන්. උදාහරණයකට මම පෙන්නන්නකෝ ඔයාට එකක්. අරන් විදුරට සැහැෙන ෆෝන් එක ඇතුළේ තියෙන apps ගොඩක් බලා ගන්න පුළුවන්. හොයන්නවත් බැරි තරම්. ඉතින් මේ විදිහට මම මේක අතුලට ගිහලා මේ විදිහට disable කියන ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒවා customer service කියන එක ඔයාට අදාළ නැති app එකක් නේ. ඒ නිසා ඔයාට මේ වගේ දේවල් අයින් කරලා දාන්න පුළුවන්. මම දැන් කියලා දෙන්නම් මේක කොහොමද අපි ෆෝන් එකේ settings වලින් කරන්නේ කියලා. හැමෝටම ලේසි මේ දේ කරන එක එහෙම. හරි. මේ විදිහට මම back වෙනවා. back වෙලා මම දැන් settings ඇතුළට යනවා. settings වලට ගිහිල්ලා මෙතනදී මම apps කියන එක හොයා ගන්නවා. මේ විදිහට apps කියන එක හොයාගෙන මේ විදිහට අනවශ්‍ය apps තියෙන Android switch කියන එක මේක මේ විදිහට ක්ලික් කරගත්තා. ඔයාට බලා ගන්න පුළුවන් මම දැන් මේක මේ විදිහට disable කරලා දාලා තියෙන නිසා මට පෙන්වන්නේ නැහැ. ඔයාලටම පෙන්වන්නම් disable කරලා දාපු නැති app එක. හරි. ඔන්න මම දැන් උදාහරණයක් විදිහට ඔයාලට app එකක් ගන්න මේ AR emoji කියන app එක බලන්නකෝ. ඉතින් මේ app එක මම දැන් disable කරලා නැහැ. ඉතින් ඔයාලට මේ විදිහට disable කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේක උඩ touch කරගන්න. touch කරගත්තට පස්සේ disable app කියලා තැනක් තියෙනවා. මෙන්න මේක touch කරගන්න. මෙච්චරයි කරන්න තියෙන්නේ. එතකොට ඔයාගේ ෆෝන් එක ඇතුලේ මේ app එක වැඩ කරන්නේ නැතුව යනවා. ඒ කියන්නේ මේ app එක සදහටම මෙතනින් enable කරනකම් මේ app එක disable වෙලා තියෙනවා. මේ විදිහට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන අනවශ්‍ය application ඔක්කොම disable කරලා දාන්න. මං හිතනවා ඔයාට සරලව මේක පැහැදිලි කියලා. මේ විදිහට app එක ඇතුලට යන්න විතරයි තියෙන. app එක ඇතුලට ගිහිල්ලා මේ විදිහට ඔයාට මේ මෙන්න මේ සමහරක් ඒවා ගන්න disable කියන එක පෙන්වන්නේ නැහැ.
ඉතින් පෙන්නන ඇප්ලිකේෂන් හැම එකකම ඔයාගේ ඩිසේබල් කරලා දාන්න. හරි. තව දෙයක් මම මේ ගාම කියලා දෙන්නම්. අපි හිතමු ඔයාලට සමහරක් වෙලාවට මෙන්න මේ ඇප්ලිකේෂන් වැදගත් නැහැ කියලා. අපි උදාහරණයක් විදිහට මේක ගමුකෝ. මේකේ දැනට MB 58ක් පිල්ලා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මේ ඇප් එකේ නම කස්ටමර් සර්විස්. ඉතින් කස්ටමයිසේෂන් සර්විස්. ඉතින් මේක ඔයාලට වැදගත් නැති ඇප් එකක් කියලා හිතන්න. ඔයාලට පුළුවන් මෙන්න මේකේ ස්ටෝරේජ් ඇතුළට ගිහිල්ලා මෙන්න මේකේ data clear කරලා දාන්න. ඉතින් මේකේ දැනටමත් data මම කලින් clear කරලා තියෙන නිසා මට පෙන්වන්නේ නැහැ. මේ විදිහට ඔයාලට ස්ටෝරේජ් ඇතුළට ගිහිල්ලා මේ අනවශ්‍ය ඇප්ලිකේෂන් වල data පවා clear කරලා දාන්න ඔයාලට පුළුවන්. හරි ඔන්න මම තවත් ඇප් එකක් ඇතුළට ආවා. මේ ඇප් එකෙන් මම ඔයාලට data clear කරන විදිහ පෙන්නන්නම්. මේ ඇප් එකේ storage කියන එක ඇතුළට ගිහිල්ලා ඔයාලට පුළුවන් clear data දෙන්න. හොඳට මතක තියාගන්න මෙහෙම clear data දෙනකොට මේ ඇප් එක ඇතුළේ තියෙන data ඔක්කොම clean වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා මේ cache data clear cache කියන එක දුන්නාට පස්සේ අපිට මේ cache file අනවශ්‍ය files විතරක් delete උනේ. මේ clear data කියන එකෙන් මේ ඇප් එක ඇතුළේ තියෙන සම්පූර්ණයෙන්ම දේවල් අයින් වෙලා යනවා. ඉතින් ඒ නිසා ඔයා කවදාවත් WhatsApp ඇප් එකට Facebook ඇප් එකට මේ දේ කරන්න යන්න එපා. මෙන්න මේ විදිහට clear data කියන එක touch කරලා delete දුන්න ගමන් මේ ඇප් එක අලුතෙන්ම ගත්ත ඇප් එකක් වගේ වෙනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඉතින් මේ ඇප් එක ඕපන් කරන්නේ නැති තාක් ඔයාගේ ෆෝන් එකේ මේ ඇප් එකට කිසිම වෙලාවක ස්ටෝරේජ් එකක් යන්නේ නැහැ. ඉතින් ඇප් එක ඉන්ස්ටෝල් කරපු ස්ටෝරේජ් එක කරන්නේ ඊට අමතර ස්ටෝරේජ් එකක් මේ ඇප් එක ඕපන් කරන්නේ නැති තාක් ඔයාගේ ෆෝන් එකේ යන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඔයාලට අනවශ්‍ය ඇප්ලිකේෂන් සේරටම මම දැන් මේ කියපු දේ සරලවම කරලා දාන්න පුළුවන්. හරි මම මේ වීඩියෝ එකේ කතා කරන අවසාන සෙටින් එක අපි හිතමු ඔයා ජනවාරි මාසේ මේ ෆෝන් එක ගත්තා කියලා. ෆෝන් එක අරන් ඔයා දෙසැම්බර් වෙනකම් මේ ෆෝන් එක කිසිම රීසෙට් එකක් කරන්න නැතුව පාවිච්චි කරනවා. මෙහෙම කරන්න වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන අනවශ්‍ය ෆයිල් සෑහෙන ප්‍රමාණයක් වැඩි වෙලා ෆෝන් එකේ මේ මෙමරි කියන එක ෆුල් වෙනවා. ඉතින් මේ දේවල් එතකොට අපිට මේ අපි දැන් කරපු දේවල් වලින් අයින් කරන්න බෑ. මොකද සෑහෙන ෆයිල්ස් ගොඩක් අපේ ෆෝන් එකේ පිරෙනවා. ඉතින් මේ දේ කරන්න තියෙන එකම විසඳුම තමයි ෆෝන් එක රීසෙට් කරන එක. ඉතින් ෆෝන් එක රීසෙට් කරගන්න ගොඩක් ලේසි. ෆෝන් එක ඇතුලේ තියෙන හැම data එකම වැදගත් හැම data එකම ඔයාලට පුළුවන් කම්පියුටර් එකට හරි hard disk එකකට හරි දාලා ඔයාලට පුළුවන් ෆෝන් එකේ hard reset එකක් කරගන්න. මේක කරන්න ගොඩක් ලේසි. මෙහෙම settings වලට යන්න. settings වලට ගිහිල්ලා මෙන්න මේ search bar එක click කරන්න. click කරලා ඔයාලට මෙන්න මේ විදිහට reset කියන button එක click කරන්න. click කරගත්තට පස්සේ reset setting ගොඩක් එනවා. මෙතෙන් දුවන්න මේ factory data reset කියලා තියෙන මෙන්න මේක touch කරගන්න. touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට factory data කියලා තියෙනවා. මෙන්න මේක click කරගත්තට පස්සේ phone එකේ තියෙන හැම දෙයක්ම අයින් වෙලා යනවා. හොඳට මතක තියාගන්න මේ දේ කරන්න කලින් phone එකේ තියෙන photos, videos, ඔයාලට වැදගත් වෙන apps තියෙනවා නම් මේවා backup කරගන්න. මේ හැමදේම කරලා තමයි ඔයා මේ factory reset එක කරගන්න ඕනේ. මේ දේ කරගත්තට පස්සේ ෆෝන් එක අලුතෙන්ම ගත්ත විදිහට නැවත පාරක් ඔයාට බලා ගන්න පුළුවන්. කිසිම හිරවීමක් කිසිම මුකුත් වෙන්නේ නැහැ. ඔයා නැවත වතාවක් apps ටික දාලා photos ටික දාලා ෆෝන් එක හදාගන්නකම්. මං හිතනවා ඔයාට මේ දේවල් ටික ගොඩක් වැදගත් වෙන්න ඇති. හරි. මං හිතනවා ඔයාට අද වීඩියෝ එකත් සෑහෙන වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයා සෑහෙන දෙයක් අද වීඩියෝ එකනොත් ඉගෙන ගන්න ඇති. මේ දේවල් ඔයාගේ ෆෝන් එකත් ඒ විදිහට මං කියපු විදිහටම කරලා බලයි කියලා. ඉතින් මේ දේවල් කරලා බලන්න අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාට මේ වැඩේ හරි ගියා නම් ඒ වගේම තමයි වීඩියෝ කාට වැදගත් වුණා නම් ඔයාගේ යාළුවෙට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න මතකද. ඔයාගේ කමෙන්ට් එක මට ගොඩක් වැදගත් වෙනවා. ඉස්සරහා වීඩියෝස් හදනකොට. හරි. එහෙනම් අපේ WhatsApp community එකකට අනිවාර්යයෙන්ම join වෙන්න. ඒ වගේම Instagram එකේ අපිව follow කරලා ඒ දේවල් කරන්න පුළුවන්. ඔයාලා description එකේ මම හැම දෙයක් ගැනම සරලවම දාලා තිනවා. ඔයාට ඒ දේවල් click කරලා බලලා ඒ දේවල් කරන්න පුළුවන්. වීඩියෝ එක සම්බන්ධ මොනවා හරිම ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් comment එකක් දාලා මගෙන් අහන්න. මම ඔයාට ඒ දේ ගැන සරලව පැහැදිලි කරලා reply comment එකක් දෙන්නම්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හම්බෙමු. මෙතකන් හැමෝම පරිස්සමින් ඉන්න.